එහෙනම් දයාබර දුවේ පුතේ අද සුව දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබගේ නිවහනට පැමිණෙනවා. අද අපේ පාඩම තමයි සැන්විච් ප්‍රමේය. ඒ අඩංගු යම් විවෘත ප්‍රාන්තරයක ඒ හැර සියලු x සඳහා fx කුඩා හෝ සමානයි hx කුඩා හෝ සමානයි hx කුඩා හෝ සමානයි gx වේ නම් සහ සීමාව x a කරා ළඟා වන විට fx සමානයි l සමානයි සීමාව x a කරා ළඟා වන විට gx වෙනවා නම් සීමාව x a කරා ළඟා වන විට hx සමාන වෙනවා l ට. මේ කිසියම් y සමානයි gx කියලා ශ්‍රිතයක් තියෙනවා. y සමානයි fx ශ්‍රිතයක් තියෙනවා. මේ y සමානයි hx ශ්‍රිතය. ඒ අඩංගු යම් විවෘත ප්‍රාන්තරයක සියලු x සඳහා fx කුඩා හෝ සමාන වෙනවා hx ට වඩා. fx කුඩා හෝ සමානයි hx ට වඩා. ඒ වගේම gx ට වඩා කුඩා හෝ සමානයි hx. සීමාව x a කරා ළඟා වන විට fx සමාන වෙනවා l ට. ඒ වගේම සීමාව x a කරා ළඟා වන විට gx නුත් l කරා ළඟා වෙනවා නම් සීමාව x a කරා ළඟා වන විට hx සමාන වෙනවා l ට. Sandwich theorem. If fx less than or equal hx less than or equal gx for x in some open interval containing x equal a, except possible at x equal a itself, and limit x reach a of fx equal l equal limit x reach a of gx, then limit x reach a hx equal l.